ඉතින් ඔයාලා හැමෝම දන්න සරසවි සිරස මේ පාරේ තියෙන කොළඹ විශ්වවිද්‍යාලය. ඉතින් මාත් එක්ක අද ඒකට යමු. අපි දැන් ඒක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදියට දැන් ඉවෙන්ට් එක ස්ටාර්ට් කළා. ඉතින් සරසවි සිරස වෙනුවෙන් ඕගනයිස් කරලා තිබ්බා කෙටි නාට්‍ය තරඟාවලියක්. ඉතින් ඒකෙන් ජයග්‍රහණය කරපු කෙටි නාට්‍ය අපිට ස්ටේජ් එකේ කරලා පෙන්නුවා. අයින්න කියලා. දැන් මට ප්‍රශ්නයක්. මේ ඉන්න රොබොට්සර්. ඔයාලා දන්නවද? එතන ෆොටෝ බූත් එකක් තිබ්බා. ඊට පස්සේ මා යාළුවයි ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගැහුවා එතන. ඊට පස්සේ තමයි ආටිස්ලා ඇවිල්ලා පර්ෆෝම් කරේ. ඉතින් ආටිස්ලා විදියට සුනීර සුමංග, මිහිඳු ආරියරත්න, මිදෝරි කරුණාරත්න වගේ අපි ආස කරන අය තමයි ඇවිල්ලා හිටියේ. ඒගොල්ලෝ හරිම ලස්සනට පර්ෆෝම් කරා. මම ඉස්සරහට දාන්නම් ඒගොල්ලෝ කොහොමද පර්ෆෝම් කරේ කියලා.
ඉතින් මං හිතුවා කැම්පස් එන්න බලන් ඉන්න නංගිලා මාලිලා වෙනුවෙන් පොඩි දෙයක් කියන්න. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම එන්න. හිතන්න එපා කැම්පස් ඉන්න කාලේ අපරාධයක් එහෙම කියලා එහෙම නැහැ. ඒ කාල පරිච්ඡේදය හරිම ලස්සනයි. මට ඇත්තටම ඉතින් ඉවර වෙනකම් ඉන්න බැරි වුණා. මම කලින් ආව. ඉතින් මෙහෙම තමයි අද දවස ගත වුනේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් බයි.